ආයුබෝවන් අතීත හෙළයා කියන්නේ කවුද? නූතන තාක්ෂණය හෝ නවීන යන්ත්‍ර සූත්‍ර කිසිවක් නොතිබුණු යුගයක මුළු ලෝකෙම මවිත කරවන විස්මිත නිර්මාණ කරන්න අපේ මුතුන් මිත්තන්ට පුළුවන් වුණේ කොහොමද? අද ෆැක්ට් ෆයින්ඩර් SL තුලින් අපි ඔබව රැගෙන යන්නේ වර්තමාන ඉංජිනේරුවරුන්ට පවා විසඳ ගන්න බැරි වුණ අතීත හෙළයේ මහා තාක්ෂණික විස්කම් පහක් වෙතටයි. අවසාන කරුණ ඇහුවම ඔබ අනිවාර්යෙන්ම පුදුම වේවි. ඒ නිසා වීඩියෝයේ අවසානයේ තෙක් රැඳිලා ඉන්න කියලා ඔබෙන් ඉල්ලනවා. අංක 5 සීගිරියේ හයිඩ්‍රොලික් තාක්ෂණය. අංක 5 සීගිරියේ ජල තාක්ෂණය. පොළොව මට්ටමේ ඉඳන් මීටර් 200ක් උස පර්වතයක් උඩට ජලය ගෙනියන්න එදා පාවිච්චි කරපු තාක්ෂණය අදටත් රහසක්. පීඩන තාක්ෂණය භාවිතා කරලා වැසි දිනවලදී විතරක් ක්‍රියාත්මක වෙන සීගිරි මල් උයනේ දියමල් හෙළ ඉංජිනේරුවන්ගේ දියුණු තාක්ෂණයට කදිම උදාහරණයක්. අංක 4 යෝධ ඇලේ සියුම් බෑවුම. අංක 4 යෝධ ඇල සැතපුම් 54ක් දිග මේ ඇලේ මුල් සැතපුම් 17 සඳහාම බෑවුම අඟල් 6ක් වගේ ඊටාම කුඩා ප්‍රමාණයක්. කිලෝමීටර් ගණනාවක් යනකම් මේ වගේ සියුම් බෑවුමක් හරියටම පවත්වාගෙන යන්න එදා හෙළයන් සතුව තිබුණු මිනුම් විද්‍යා තාක්ෂණය නූතන උපකරණ වලටත් වඩා දියුණුයි කියලා ඔබට හිතෙන්නේ නැද්ද? අංක 3 සුළං බලයෙන් යකඩ උණු කිරීම. අංක 3 ලෝහ තාක්ෂණය. විශේෂයෙන්ම සමනල වැව සහ මොනරාගල වගේ ප්‍රදේශවල කරපු පර්යේෂණ වලින් හෙළි වුණේ මෝසම් සුළඟේ වේගය පාවිච්චි කරලා සෙල්සියස් අංශක 1000කට වඩා වැඩි රස්නියක් හදලා යකඩ උණු කරන්න අපේ මිනිස්සුන් සමත් වුණු බවයි. මේක ලෝකයේ වෙනත් කිසිම රටක දක්නට නොලැබුණු ඉතාම සුවිශේෂී ක්‍රමයක්. අංක 2 අවකන පිළිමයේ ගණිතමය නිවැරදිභාවය. අංක 2 අවකන බුදු පිළිමය. ඔබ දන්නවාද වැහි දවසක මේ පිළිමයේ නාසයේ අගින් වැටෙන වතුර බිඳුවක් හරියටම දෙපතුල් අතර මැද තියෙන කුඩා සලකුණක් මතටමයි වැටෙන්නේ. මහා කළු ගලක මෙච්චර නිවැරදි ගණිතමය මිනුම් පවත්වා ගන්න ලැබුණු ඒ ශිල්පීය දැනුම ඇත්තටම විස්මිතයි. අංක 1 ජේතවනාරාමයේ මහා ඉංජිනේරු විස්කම. දැන් අපි බලමු අපේ ලැයිස්තුවේ අංක 1. ඒ තමයි ජේතවනාරාම දාගැබ. මේක හදපු කාලේ ලෝකයේ තිබුණු තුන්වැනි විශාලතම ගොඩනැගිල්ල මේකයි. මේ දාගැබ හදන්න පාවිච්චි කරපු ගඩොල් ප්‍රමාණයෙන් ලන්ඩන් නගරයේ වටේටම තාප්පයක් බඳින්න පුළුවන්. මෙච්චර ලොකු බරක් දරා ගන්න පුළුවන් අත්තිවාරමක් එදා හෙළයන් නිර්මාණය කළේ කොහොමද කියන එක අදටත් නූතන ඉංජිනේරුවන්ට ලොකු ප්‍රහෙලිකාවක්. ඉතින් යාළුවනේ මේ හෙළ විස්කම් ගැන ඔයාලට මොකද හිතෙන්නේ? අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ලෝකයේ සහ ලංකාවේ අමුතු තොරතුරු හැමදාම දැනගන්න අපේ ෆැක්ට් ෆයින්ඩර් SL channel එක දැන්ම subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.